ආයිබෝවන් මං හිතනවා අද ඔයගොල්ලෝ ඇවිල්ලා ඇති විශේෂයෙන්ම අපි අද කතා කරනවා විවාහය සම්බන්ධව. මොකද හුඟක් ආයත තියෙන ගැටලුව තමයි විවාහ ජීවිතය තුළ කොහොමද ඒක සාර්ථක විවාහ ජීවිතයකට පත් වෙන්නේ. මොකද හුඟක් අය අපේ ඈත අතීතයේ ඉඳලා කරේ පොරොන්දම් පරීක්ෂාවනේ. මං හිතන්නේ මම කීප වතාවක්ම කිව්වා පොරොන්දම් පරීක්ෂාව නෙමෙයි සාර්ථක වෙන්නේ. ජීවිතේ අපිට ඊට වැඩිය ගැඹුරු දෙයක් මේ ජ්‍යොතිෂ පැත්තෙන් දකින්න පුළුවන්. ඉතින් ඒක නිසා මං හිතුවා අද අපි කතා කරමු ජ්‍යොතිෂ පැත්තෙන් ගත්තම විවාහය. මොකද කෙනෙක්ගේ ජීවිතේ දෙවෙනි උපත කියලා හඳුන්වුවත් මේක හරි. මෙතන වැරදුනොත් සසරම වරදිනවා. ඒක නිසා අපිට හරියන අපිට ගැළපෙන අපේ සහකරු අපි කොයි විදිහටද මොකද යම්කිසි කර්ම ගනුදෙනුවක් අනුව තමයි අපිට සංසාරගතව හෝ එහෙම නැත්නම් යම්කිසි ගනුදෙනුවක ප්‍රතිඵලයක් විදිහට අපිට අපේ සහකරු හෝ සහකාරියව ලැබෙනවා. එතකොට අපි මෙතනදී බලමු අපිට ලැබෙන සහකරු හෝ සහකාරිය ඇත්තටම ජීවිතේ අපිත් එක්ක ඉඳපු කෙනාද මේ? නැත්නම් යම්කිසි ගනුදෙනුව තුළ අපිට වෛරයකට ආපු කෙනෙක්ද? ඉතින් මෙන්න මේක මුලින් දැනගත්තොත් අපේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. මොකද විශේෂයෙන්ම කිව්වොත් මනුස්ස කයක් අරගෙන මේ ලෝකෙට එනවා කියන්නේ ලේසි පහසු කතාවක් නෙමෙයි. මනුස්සෙක් වෙලා ඇවිල්ලා අපි මේ සසරේ ගොඩාක් දුක් විඳින ස්වභාවයකට එන්න නම් ඒ කියන්නේ විවාහයෙන් පස්සේ ගොඩක් අය ගත්තොත් ජීවිතේ විඳවනවා. විඳින්න ගත්තු ජීවිතය විඳවන එක තමයි මේ විවාහය තුළ ගොඩාක් අය කරන්නේ. පස්සේ බැරිම තැන විවාහය අසාර්ථක වෙලා ඒගොල්ලෝ දෙපැත්තකට යනවා. ඉතින් මෙන්න මේකට හේතුව අපිට මුලින් දැනගත්තොත් අපිට පුළුවන් විවාහ ජීවිතය සාර්ථක කරගන්න. අපි බලමු එකක් වෙලාවට මේ පොරොන්දම් පරීක්ෂාවකින් කරලා සාර්ථකයි කියලා හිතපු පිරිසක් ඉන්නවනේ. එතකොට මේ අය මේ ගොඩක් වෙලාවට ඔය 20 පොරොන්දම, දස පොරොන්දම, අෂ්ටකූට පොරොන්දම මේ වගේ මේ පොරොන්දම් පරීක්ෂාවකින් තමයි විවාහයට සුදුසුද නැද්ද කියලා තීරණය කරන්නේ. එතකොට දැන් මේ පොරොන්දම් පරීක්ෂාවකින් කරන මේ තීරණය මම හෙලා දකිනවා. මම කියනවා නෑ ඒක සම්පූර්ණ වැරදි. ඇත්තටම පොරොන්දම් පරීක්ෂාවකින් නෙමෙයි ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් කියන එක. මොකද ඒකෙදි මේක චූල නක්ෂත්‍රයේ එක සිද්ධාන්තයක් විතරයි. මේ පොරොන්දම් පරීක්ෂාව කියන්නේ. එතකොට අපි මේක තුල අපි මෙහෙම දෙයක් බැලුවොත් කෙනෙක්ගේ ජීවිතේ අපි බැලිය යුතු දේවල් මොනවද? මම අද ඔයගොල්ලොත් එක්ක ඒ ගැන සාකච්ඡා කරනවා. මොකද එතනින් එහාට ගිය කතාව. ඒ කියන්නේ අපිට ආදරණීය මිනිස්සෙක් ලැබිලා අපි ජීවිතය සාර්ථක කරගන්නකොට අපි ඒකේ බැලිය යුතු කරුණු මොනවද? අපි විශේෂයෙන් බලනවා ඒක තුල අකල් මරණ තියෙනවද? අනියම් සම්බන්ධතා ගොඩ නැගෙනවද? දරුපල තියෙනවද? එකට ජීවත් වෙන්න පුළුවන් පැත්ත තියෙනවද? විශේෂයෙන්ම මේකේ බලනවා දෙන්නටම එකම කාලවලදී අපල කාල එහෙම නැත්නම් ඒ රාෂ්ට්‍රක ස්වභාවයන් මේව ලැබුවට පස්සේ අර හොඳට ඉන්න මිනිස්සයත් නුරුස්සන ස්වභාවය එනවා. එතකොට මේක දෙන්නටම එකම විදිහට ආවොත් මේක ඔරොත්තු දෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ වගේ කරුණු. එහෙම නැත්නම් ඒවයි තුල තියෙන්න පුළුවන් මං කිව්වේ ඒක විවාහය තුල විකෘති සම්බන්ධතා විශේෂයෙන්ම අතිදාවන කාමයෝග ලිංගික බෙලහීනතා මේ ඔක්කොම අපිට දකින්න පුළුවන් ස්වභාවය තියෙනවා ජන්මපත්‍ර පරීක්ෂා කරනකොට. මම හිතනවා ඔයගොල්ලන්ට ගැටලු තියෙනවා නම් ඔයගොල්ලෝ ඒ ගැටලු වලට උත්තර දෙන්න මම සූදානම්. ඒක නිසා ඒවා මැසේජ් වලින් දැනුත් මම හිතනවා ඒක සාර්ථක උත්තර ඔයගොල්ලන්ට ලබාගෙන ඔයගොල්ලන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් පසුබිම ඇති කරගන්න පුළුවන් කියලා. එතකොට අපි බලමු කෙනෙක් දැන් විවාහ ජීවිතයට පත්වෙන කෙනෙක්ගේ
අපි හිතමු දැන් ඒගොල්ලෝ ආදරය කරන කාලේ ඉඳපු කෙනා නෙමේ විවාහයෙන් පස්සේ ජීවත් වෙන්නේ. දැන් එහෙම අය ඕන තරම් අපි අහලා තියෙනවානේ සමාජය තුළ. අවුරුදු මෙච්චර ගාණක් ආදරෙන් ඉඳිය, අවුරුදු 8ක් ඉඳිය, අවුරුදු 10ක් ඉඳිය. මම හිතන්නේ ඊටත් වැඩිය අවුරුදු ගාණක් ඉඳපු අයගේ විවාහ ජීවිතය විවාහ වුණාට පස්සේ අසාර්ථක වෙච්ච තැන් තියෙනවා. එතකොට මේ concept එක තුළ අපි බලන්න ඕන පළවෙනි දේ තමයි එකට ජීවත් වෙනකොට එක වහලක් යට ජීවිතේ ආරම්භ කරනකොට තමයි අර අඩුපාඩු ටික උඩට එන්නේ. මොකද දෙන්නා දෙපැත්තකින් ඉඳලා මොකද ඇත්තට මේ මානසික තත්ත්ව දෙකකින් මේගොල්ලෝ එළියට එන්නේ. එතකොට ඒ පසුබිම් දෙකකින් එළියට ඇවිල්ලා කොහොමද එක මයින්ඩ් සෙට් එකකට සෙට් වෙන්නේ? ඕකනේ අපි දකින්නේ. එතකොට මේක තුල ඇත්තටම මේ කේන්දර පරීක්ෂාවකදී මේක පැහැදිලිවම කියන්න පුළුවන්. ඉතින් මේක බලනකොට ජන්මපත්‍ර විග්‍රහ කරනකොට මේකෙදි පැහැදිලිවම දකින්න පුළුවන් මෙන්න මේ ස්වභාවය. එතකොට අපිට ගැටලු මොන හරි ඉදිරිපත් වෙනේම තියනවද? ඔව්. එතකොට හරි. දුස්සරිතයට පවට යොමු වීම. ඒ කියන්නේ ඒ පිළිබඳව අහනවා කෙනෙක්. එතකොට අපි මේකෙදි දැන් අපි හිතමු ඒ පුද්ගලයා සමාජයට හොඳයි. හැබැයි ගෙදරට හොඳ නැහැ. ඒකත් ජන්මපත්‍රයෙන් දකින්න පුළුවන්. මොකද ඒ වගේ දේවල් වෙන්න ප්‍රධාන හේතුව තමයි දැන් ඒ පුද්ගලයාගේ ස්වභාවය බාහිරයෙන් හොඳයි. ඒ කියන්නේ ඒ ගෙදරට තමයි ගැටලුව තියෙන්නේ. එහෙම අය ඕන තරම් එනවා මගේ ළඟට ජන්මපත්‍ර පරීක්ෂා කරගන්න. මොකද එයා ඒ වයිෆ් කියන කොච්චර කිව්වත් එයාගේ යාළුවන්ට ඒගොල්ලෝ කියන්නේ නෑ යා මා හරිම හොඳ කෙනෙක්. එයාට එහෙම වෙන්න බෑ කියලාලු. ඇත්ත. එහෙම ඒව ජන්මපත්‍රයෙන් දකින්න පුළුවන් ඒක වෙන්න කලින්. ඉතින් ඒ නිසා අපිට මේ ගැන ලොකු අවබෝධයක් ලබාගෙන ජීවිතේ ඒ යථාර්ථයට මුහුණ දෙන්න පුළුවන් ස්වභාවය ඇති කරගන්න හැකියාවක් තියෙනවා. ඔව් එතකොට මං හිතනවා දැන් කෙනෙක්ට තියෙන්න පුළුවන් දැන් විවාහ ජීවිතය තුළ අනිත් පැත්ත තමයි පාප කේන්ද්‍රය. අපි ඒ ගැනත් පොඩ්ඩක් කතා කරමුකෝ. දැන් කුජ බෞම දෝෂ, ශනි මංගල යෝග මෙවැනි ජන්මපත්‍රයකදී අපි හිතමු එහෙම යෝගයක් පිහිටියොත් අපි හිතමු ඒක පිහිටියේ සහකරුට කියලා. එතකොට මේ සහකාරියගේ කේන්දරේ ඒ දෝෂය භංග වෙන්නේ නැත්නම් එතන ගැටලුවක් තියෙනවා. ඒක අකල් මරණ වලට හේතු වෙන්න පුළුවන්. අනියම් සම්බන්ධතාවලට හේතු වෙන්න පුළුවන්. ඉතින් මේකෙදි අපි ගැඹුරින් දකින්න ඕන මේ පාපාංශක ප්‍රමාණය කැපෙනවද කියලා. එතකොට අපිට තීරණය කරන්න පුළුවන් විශේෂයෙන්ම මේ ග්‍රහ දෘෂ්ටිය පතිත වන ආකාරය අනිත් ග්‍රහයන්ට ඒ ග්‍රහයන්ගේ දෘෂ්ටිය වටන විදිය ඉන්න අංශකයේ ඉන්න අවස්ථාව මේකෙන් ලොකු ගැඹුරු තත්වයක් අපිට විග්‍රහ කරන්න පුළුවන් ස්වභාවය මතුවෙනවා. ඉතින් ඒක නිසා මේ පාපාංශක ගැන හොඳ අවබෝධයක් තිබිය යුතුයි. මොකද විශේෂයෙන්ම 1 4 7 10 12 8 කියන රාශියක අඟහරුගේ බලපෑම આવොත් මේක කුච පෞම දෝෂය කියලා අපි හඳුන්වනවා. එතකොට මේ දෝෂ තත්ත්වය කැපෙන්න අනිත් ජන්මපත්‍රයේ මේ පිහිටීම මොන ආකාරයකින් හෝ තිබිය යුතුයි. එහෙම නැති අය විවාහ ජීවිතයට ගියොත් ඇත්තට මේක අසාර්ථක විවාහයක් බවට පත් වෙනවා. ඒගොල්ලෝ ඒක තමයි අර ආදරය කරනවා. හැබැයි ආදරය කළා විවාහ වුණාට පස්සේ තමයි අර ගැටලුව මතුවෙන්නේ. දෙන්න දෙපැත්තක ඉන්න තාක්කල් හරිම හොඳයි. ඒක හින්දා මේ ගැන ඔගොල්ලෝ අවබෝධ කරගෙන මේක හරියට දැක්කොත් ජීවිතය අසාර්ථක වෙන ක්‍රමවේදය වළක්ව ගන්න පුළුවන්. අතිසාර්ථක ජීවිතයකට යන්න පුළුවන් ක්‍රමවේදය මේක. ඒ නිසා මේක හරියට අවබෝධ කරගන්න මේක විවිධ පැතිකඩවල් තියෙනවා. එතකොට මේ පැතිකඩකින් අපිට දකින්න පුළුවන් ස්වභාවය. ඒ කියන්නේ විශේෂයෙන්ම දැන් කේන්දර දෙකම විග්‍රහ කරනකොට ඒ ජීවිත කතා දෙකක් පැහැදිලිවම දකින්න පුළුවන් ස්වභාවය. ඉතින් එතකොට තියෙන අදහස් වල ගැටලු වෙනවා නම් ඒ දෙන්නගේ මොකද ඒ ෆ්‍රීකවන්සි ලෙවල් එක සමාන නැති වුණාම එක්කෝ හිතෙන්න පුළුවන් මම කියන දේ තේරුම් ගන්නෙ නැහැ. එහෙම නැත්නම් එතන මානසික සම්බන්ධතාවය කොයි ආකාරයකට තියෙනවද? එහෙම නැත්නම් ඒකේ කායික සම්බන්ධතාවය කොයි ආකාරයකටද තියෙන්නේ? මේ හැමදේම ගැඹුරින් දකින්න පුළුවන්. මම හිතනවා එහෙම ගැඹුරින් දැකලා අපි හරි ගයිඩ්ලයින් එකක් ගත්තොත් අපේ ලයිෆ් එකට අපිට වරදින්න කිසිම
කිසි විදිහකට හැකියාවක් නැහැ. මොකද ඒ ආධ්‍යාත්මය එතන ඩිවලොප් වෙනවා. මොකද කෙනෙක්ගේ දෛවය මේක සංසාරිකයි. මේ බැඳීම් අපිට යම්කිසි ගනුදෙනුවක් උඩයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා අපි මෙතනදී හරිම බුද්ධිමත් වෙන්න ඕන. එතකොට මම හිතනවා ප්‍රශ්න ගැටලු අපිට පොඩ්ඩක් මොනවාද තියෙන්නේ කියලා බලන්න පුතා. එක්කෙනෙක් පර්සනල් මෙසේජ් එකක් දාලා තියෙනවා. එතකොට මේ ඒ බෙටර් හාෆ් ලගේ මව්පියන්ගෙන් හරි සහෝදර සහෝදරියන්ගෙන් කොච්චර ඒකට එෆෙක්ට් වෙනවද? ඔව් හොඳ ප්‍රශ්නයක් පුතේ. මොකද සමහර මදර් ඉන් ලෝස්ලා ඒ නැන්දම්මලා සමහරෙන් ඒ ඉන් ලෝස්ලාගෙන් එන ප්‍රශ්න ඇත්තටම ඒව පවා මේකෙන් දකින්න පුළුවන්. මොකද ඒ වගේදී දැන් ඒ දෙමව්පියන්ගෙන් යම්කිසි සාපයක් එනවා නම් ඒක දකින්නත් පුළුවන්. මොකද තමන්ගේ මව හෝ තමන්ගේ සහකරු හෝ සහකාරියගේ මව පියාගෙන් එන ගැටලු වලට එතකොට ඒක අර අපි කොච්චර ඒ දරුවෝ කොච්චර ආදරණීයව දෙමව්පියන්ට සැලකුවත් එතනදී ඉන්නේ සාපයක්. එතකොට ඒකේ විපාකයක් විදියට අර ඒ මානසික තත්ත්ව වලට බලපාන හේතු වෙනවා. මොකද මොනවා වුණත් ඒ අම්මනේ. මොනවා වුණත් ඒ තාත්තනේ. ඉතින් අන්න එතනදී ඒ අකුසල කර්ම මතු වෙන්නේ නැති විදියට දැන් එහෙම අකුසල කර්මයක් තියෙනවා නම් ඒකට ගත යුතු හොඳම ප්‍රතිකර්මය මොකක්ද? ඇත්තටම මෛත්‍රිය කිරීම තමයි මෙතන මූලිකම වෙන්නේ. මොකද ඒගොල්ලෝ අපිට මොන දේ කරත් අපිට පුළුවන් නම් පුදුම මෛත්‍රී සහගත හදවතකින් මෛත්‍රී සහගත සිතුවිලි වලින් අපි පෝෂණය වුණොත් ඒව ප්‍රශ්න නෙමෙයි. අර සාංශාරික අකුසල කර්ම වෛරක්කාරය විදිහට එන ස්වභාවය. මේ හැම දෙයකින්ම අපිට දැනගන්න පුළුවන් මෙහෙම දේවල් වෙනවා. ඒ නිසා මෙන්න මේ විදිහට ක්‍රියා කරන්න ඕන. මෙන්න මේක තමයි weak point එක. මේක හරියට ගියොත් මෙන්න මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. මේක තමයි ඉතින් අපි එකක් බුද්ධිමත් වීම. අනිත් එක ප්‍රශ්නය එන්න කලින් ප්‍රශ්නෙට උත්තරේ අපි ළඟ තියෙනවා. ඒ අවබෝධය තියාගන්න ඕන. තව ප්‍රශ්නයක් කියන්න පුතා. මේ වගේ ප්‍රශ්න ආවහම ඒව විසඳගන්න ක්‍රම මොන හරි තියෙනවද? නැත්නම් මේ අපි කොච්චර යාට කැමති වුණත් මේ ප්‍රශ්න තියෙනවා නම් ඒක මොන හරි මකරලා ඒක අපි දෙන්නට එකට ඉන්න පුළුවන්ද කියලා දැනගන්න පුළුවන් එහෙම ප්‍රශ්නයක්. ඔව් හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම ස්වාමියා සහ බිරිඳ තමන්ගේ දෙමව්පියන්ගෙන් එන ගැටලුව සම්පූර්ණයෙන්ම ඒක ජන්මපත්‍රයේ පැහැදිලිව තියෙනවා. මේ වගේ දෙයක් දකිනකොට පුතේ මම දකින දේ තමයි ඒ අයගේ ජන්මපත්‍රවල මෙන්න මෙහෙම මේ විදිහට ඔයාගේ අම්මා මෙහෙම කෙනෙක්. හැබැයි මේ විදිහට සිද්ධ වෙන දේවල් තියෙනවා. එතකොට ඒක පැහැදිලිව මට කියවීමේ හැකියාව තියෙනවා. එතකොට ඒ අයගේ ජන්මපත්‍ර අනුව ඒගොල්ලන්ට ඒ පසුබිම නිවැරදිව දෙන්න අර හරි ගයිඩ්ලයින් එකක් ඕනේ. එතකොට ඒකට හේතුව ඒක එක්කෙනාට වෙනස්. එතකොට ඒ ජන්මපත්‍රයෙන් දකින්න පුළුවන් එහෙම ගැටලු මතුවෙනවා. රයිට් මෙන්න මේවට මෙන්න මේ විදිහට ප්‍රතිකර්මය කළ යුතුයි. සුංගාක් දේවල් මම දකින්නේ බොහොම සත්භාවයෙන් දේවල් කිරීම. මොකද අපිට මොන දේ කරත් ඒ අපේ දෙමව්පියෝ කියන තැන අපි අවබෝධ කරගත්තොත් අපේ සිතට වෛරය ක්‍රෝධය එන්නේ නැහැ. එතකොට ඒ අකුසල කර්මය හැමම ෂර් වෙන පැත්තේනවා. හැබැයි අපි අවබෝධයෙන් තමයි මේ දේවල් කරන්නේ. මේ අයගේ ස්වභාවය මේක. හැබැයි අපි පොඩිවත් වෛරයක් තරහක් ක්‍රෝධයක් අපි ළඟ නැතුව අපි අර මෛත්‍රී සහගතව කිරීමෙන් අර කර්මය ෂර් වෙන ස්වභාවය එනවා. ඊළඟ ප්‍රශ්නය තමයි ඇවිල්ලා තියෙන දැන් කොච්චර හොඳට බලලා එහෙම කරත් අලුත් තැනකට තමයි කියලා තියෙන්නේ නම් ඉන්න. ඒ කියන්නේ අලුත් ගෙදරක් හදලා ඒ ගියපු දවසේ ඉඳන් ප්‍රශ්න වෙනවා කියලා කියනවා. එතකොට ඒ ඉන්න වාසස්ථානයේ ප්‍රශ්නයක් එනවද කියලා හදලා. ඔව් ඒක හොඳ ප්‍රශ්නයක් පුතේ. ගෙදරක වාස්තු දෝෂ බලපානම ගොඩාක් ගැටලු වලට මූලික වෙන්න. දැන් අපි හිතනවා දැන් ජන්මපත්‍රයක් පරීක්ෂා කරනකොට තමන්ගේ උප්පත්ති කේන්ද්‍රයනේ අපි එතන බලන්නේ. එතකොට දැන් යන ග්‍රහචාර ඒ වගේන් වෙන ඇතිවන විපාක තත්ත්ව මේ හැමදේම අපි විග්‍රහ කරනවා. හැබැයි ඒකෙදි මට පැහැදිලිව දකින්න පුළුවන් ඒ පුද්ගලයාගේ ජන්මපත්‍රයේ ගෙදර ඒ පිහිටපු ඒ නිවාසයේ වාස්තු දෝෂ තියෙනවද?
මොකද වාස්තු දෝෂ කියලා අපි පැහැදිලි කරොත් මෙන්න මෙහෙම දෙයක් වාසයට සුදුසුද. ඒ කියන්නේ විශ්වයේ තියෙන bad energies connect වෙන තැනක්ද මෙතන. එතකොට ඒක නිවැරදිව තැන්වල නිවැරදි ස්ථානවල වැසිකිළිය කුස්සිය එතකොට වැසිකිලි වල මේවා નિયમિત ස්ථානවල පිහිටියොත් විතරයි මේ තත්වෙන් හරි විදියට ප්‍රතිඵල තියෙන්නේ. එහෙම නැති වුණොත් gedara අඬ දමර තත්ත්ව, එහෙම නැත්නම් මානසික අවුල් සහගත තත්ත්ව, ලෙඩ රෝග තත්ත්ව කොච්චර සල්ලි ගෙනාවත් ඒ gedarට ඇති දෙයක් කරගන්නේ නැහැ. අර ඒ ස්වභාවයන් ඔක්කොම අර වාස්තු දෝෂ නිසා මතුවෙනවා. මොකද ඒ අයගේ ජන්ම පත්‍රවල හොඳ කාලයක් තිබුණත් වාස්තු දෝෂ නිසා අර තත්ත්වය මතුවලා එනවා. ඔව් එතකොට ඊළඟ ප්‍රශ්නේ තමයි අහලා තිබුණා දැන් ගෙදර අම්මා තාත්තා ඇරෙන්න දැන් දෙන්නෙක් පැනලා ගියාම ඒ ගෙදර ඉන්න අනිත් අයගේ ඒවා මේ දෙන්නට බලපාන්න පුළුවන්ද කියලා. ඔව්. ඒ ගෙදරින් පිට වුණාට පස්සේ ඒ බලපාන සංඛ්‍යාතය ඇත්තටම ඒ පිහිටීමෙන් ඒගොල්ලෝ අයින් වුණාම අඩු වෙලා යනවා. නැවත වතාවක් ඒ ගෙදරට සම්බන්ධතාවය ඇති වෙනකොට ආයෙ මතුවෙනවා. එතකොට අපි ඒ ගෙදර වැඩි කාලයක් ජීවත් වුණොත් සමහර විට අර අඹ සැමියන් විරසක වෙලා වෙන් වෙන තරමටම එන්න පුළුවන්. එතකොට පුතේ ඔය වගේ තමයි ඒ ගැටලු වලට අපිට බුද්ධිමත්ව අපිට තීරණ ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක නිසා ජීවිතේ මොකද අනාදිමත් කාලයක් අපි මේ සසර යනකොට අපි කරපු හොඳ නරක පව්පින් ටික තමයි මේ තියෙන්නේ. අපි කේන්දරය කියලා විශ්වාස කරා හෝ නැතා අපිට වෙන්න තියෙන දේ වෙනවනේ. එතකොට වෙන්න තියෙන දේ අපි මුලින් දැනගන්නවා. ඔච්චරයි අපිට කරන්න පුළුවන්. නැතුව ජ්‍යොතිෂයෙන් වෙන මුකුත් කරන්න බෑ. අපිට ඉස්සරහ වලක් තියෙනවා නම් මේකට කොහොමද අපි මේකේ වැටෙන්නේ නැතුව යන්නේ? මෙන්න මේ කාල සීමාවේ මෙහෙම දෙයක් වෙනවා. මේක දැන් අපි හිතමු යම් දෙයක් දකිනවා. මේ කාල සීමාව මේක ස්ත්‍රියක් නිසා වෙන දෙයක්ද පුරුෂයෙක් නිසා වෙන දෙයක්ද නැත්නම් තමන්ගේ රැකියාව පැත්තෙන්ද නැත්නම් තමන්ගේ ව්‍යාපාර පැත්ත කඩන් වැටීමද මේ හැමදේම පැහැදිලිව දකින්න පුළුවන්. එතකොට දැකලා මේකට ප්‍රතිකාරමය මොකද්ද? ඒ කියන්නේ මේ වලේ වැටෙන්නේ නැතුව යන ක්‍රමවේදය මොකද්ද? මෙන්න මේක තමයි අපි පැහැදිලිව දැනගත යුතු. එතකොට අපිට පුළුවන් මේ ගයිඩ්ලයින් එක නිවැරදිවම ගන්න. දැන් ඊළඟ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ දැන් දැන් බැඳලා ඉන්න දෙන්නේ මේක එහෙම බලන්න නැතුව එහෙම බැඳලා දැන් ඒගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න දැන් බලලා ඒක අඩු කරගන්න පුළුවන්. හරි ඒ මොනවා ක්‍රියාමාර්ග තියෙනවා. ඔව් අපි හිතමුකෝ පුතේ ඒගොල්ලන්ගේ ජන්මපත්‍ර ගැලපෙන දෙන්නෙක් නම් අපි හිතමු ඒකේ කුජ බෞම දෝෂ ශනි මංගල යෝග එක දැන් මහා දශාන්තර දශාවලින් ඇතිවෙන 22 වන දර්කානාධිපති 64 වෙනි නවාංශකාධිපති මේ වගේ තත්ත්වවලින් නැතුව අපි මේකෙදි හිතමු මේවැනි තත්ත්වයක් නැතුව අර සාමාන්‍යයෙන් බාහිරය නිසා එක්කෝ ඉන්ලෝස්ලා නිසා එහෙම නැත්නම් වෙන විදිහකට රිලේෂන්ස්ලා නිසා හෝ යාළුවෝ නිසා මේවැනි තත්ත්ව මතුවීම එහෙම තත්ත්වයක් තියෙනවානේ. එතකොට අර තියෙන සම්බන්ධතාවය කැඩෙන්නේ නැහැ. මොකද ඒ දෙන්නගේ අතර ලොකු බොන්ඩ් එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ తත්වය පැහැදිලිව දැකලා අපිට ජීවිතේ ඉස්සරහට ගෙනියන්න පුළුවන්. මොකද ඒ දේ දැක්කොත් නේ අපිට ඒකට උත්තරේ තියෙන්නේ. දැන් මෙතනදී පුතේ තව දෙයක් තමයි දැන් අපි හිතමු දැන් ඒගොල්ලන්ගේ ජීවිතවල දරුපල තියෙනවාද? දැන් ඒවා අපිට විවාහයට ප්‍රථම කියන්න පුළුවන්. දරුවන්ගේ සම්බන්ධව ගත්තොත් ඒක අර පොරොන්දම් පරීක්ෂාවේදී බලන කිරි වෘක්ෂයවත් හර වෘක්ෂයවත් නෙමෙයි. මේක ඊට වැඩිය ගැඹුරු දෙයක් තියෙනවා. මොකද මේක සාංශාරික බැඳීමක්. යම්කිසි දරුවෙක් අපිට ලැබෙන්නේ, අපිට දෙමව්පියෝ ලැබෙන්නේ, අපිට අපේ සහකරු හෝ සහකාරිය ලැබෙන්නේ මේ යම්කිසි ගනුදෙනුවක් උඩ. එතකොට ඒ ගනුදෙනුව අපිට පැහැදිලිව දැකීමේ හැකියාවයි මෙතන තියෙන්නේ. සමහර කොච්චර හොඳයි කිව්වත් ඒ දරුවන්ට ලැබෙන ඒ විවාහ සහකරු හෝ සහකාරිය විවාහ වුණාට පස්සේ ඒගොල්ලන්ට ලැබෙන දරුවන්ගෙන් අනිෂ්ට ඵල උදා වෙන තැන් වෙනවා. ඒකට හේතු දෙකක් තියෙනවා. දැන් දරුවෙක් පිළිසිඳ ගත්තම ඒ මව පියා කොච්චර දුරට මේ ගනුදෙනුව ක්‍රියාත්මක වෙනවද? සමහර දරුවෝ පිළිසිඳ ගත්තම ඒ තාත්තට ඒක ලොකු මානසික පීඩනයක්. ඒ තාත්තා අම්මත් එක්ක ලොකු ප්‍රශ්න වලට එනවා, අම්මට මානසික වද දෙනවා, නැති ප්‍රශ්න ඇති කරනවා. එතකොට අර කුසේ ඉන්න දරුවා එන්න
ඒ දරුවගේ වර්ධනයද මානසික තත්ත්වයද දැන් අපිට පේන්නේ යාට මොකුත් නැහැ කියලානේ. නෑ ඒව අර කුසේදිම අර වගේ තත්ත්ව මතුවෙනවා. ඉතින් ඇත්තටම මේක හරි පිරිහීමේ ලක්ෂණයක්. එතකොට අපි මේකට දරුවා මෙලොවට බිහි වුණාට පස්සේ අපි මේවට විසඳුම් හොයන්න එපා. මේක මව් කුසේදී මේ தত্ত্বය මතු කරගන්න ඕනේ. අපිට මෙහෙම දෙයක් තියෙනවා. මේ වගේ தত্ত্বයක් එනවා නම් මේකට විසඳුම් හොයා ගන්න ඕන. එතකොට අපි මේකට විසඳුම හොයා ගන්නවා නම් දැන් අපි උදාහරණයක් කියමු. දරුවෙක් පිළිසිඳගත්ත දෙමව්පියන්ගෙන් ඒ තාත්තා කොහොමද අම්මට ට්‍රීට් කරන්නේ? ඇත්තට මේක මහා කරුණාවකින් මහා ආදරයකින් සලකනවා නම් ඒ දරුවා බිහි වුණාම ඒ අම්මා තාත්තව steps by steps උඩට නගින්න පුළුවන් ස්වභාවය, රජ කරවන්න පුළුවන් ස්වභාවය, කිසිම දෙයක අඩුපාඩුවක් නැති ස්වභාවය. මේ හැම දෙයකටම හේතු සාධකයක් වෙනවා අර තාත්තා අර අම්මට සලකන ස්වභාවයත් එක්ක. එහෙම නැති වුණොත් අර දරුවා මේ ලෝකෙට බිහි වුණාම තාත්තව ඒ පවුලෙන් ඈත් කරන ස්වභාවය. එහෙම නැත්නම් ඒක අකල් මරණ වලට හේතු වෙන ස්වභාවය. නැත්නම් දරුවා සහ පියා මව අතර ඇතිවන ගැටුම්. මේ ගැටුම් තමයි ඇත්තටම අපි කියන්නේ අය දරුවා හරිය ස්ටබන් වෙනවා. මොකද දරුවෙක් චූටි කාලේ ඒ තත්ත්වයක් මතුවෙන්න හේතු තියෙනවා. සමහර දරුවෝ මව්කුස පිළිසිඳගෙන ඒ දරුවන්ට එන පීඩනය ඒ පේරන්ට්ස්ලාට ඒක පේන්නේ නැහැ. මොකද අර බඩේ ඉන්නකොට ඒ දේවල් දකින්න බැහැනේ. එතකොට මේ පීඩනය දරුවා දරාගෙන මේ ලෝකෙන් බිහි වුණාට පස්සේ එක්ක මව්ගේ කිරි නැතුව යනවා. එහෙම නැත්නම් එයා ඉපදෙන්න ගිහිල්ලා එක්ක අම්මට එක්ක දරුවට මාරක තත්ත්ව මතුවෙනවා. තමන් ඉන්න තැනින් පල්ලෙහාට වැටීමේ ස්වභාවය මතුවෙනවා. ඉතින් ඒක නිසා හොඳම දේ දරුවෙක්ව මේ ලෝකෙට බිහි කරන්න පුළුවන් අම්මෙක් තාත්තෙක් මේක මීට වඩා බුද්ධිමත්ව දැකිය යුතුයි. මොකද ඒක දැක්කොත් තමයි ඒ පෞල් ජීවිතය අතිසාර්ථක කරගන්න පුළුවන්. ප්‍රශ්න නම් ගොඩක් පර්සනලි ඒ කියන්නේ මෙසේජස් එවනා ඉන්නේ. එතකොට ඒගොල්ලෝ අහලා තියෙනවා දැන් සමහර ඒවා මෙහෙම හරි නෑ කියලා ඔය වෙන අය බලලා කියලා තියෙනවලු මේ වගේ ගල් පළලින්ද ඒ වගේ නිකන් එක සුර දාන්න ඒ වගේ හරියයි කියලා. ඔව්. එතකොට ඒක උදව්වක් වෙනවද නැත්නම් ඒක වෙනස් කරන්න ඕනේද? ඔව් හොඳ කතාවක් පුතේ. මම ඊට කලිනුත් මගේ ප්‍රෝග්‍රෑම් වලදී කියනවා යන්ත්‍ර මන්ත්‍ර වාලම්පුරි මැණික්ගල් පූජා වට්ටිය ඇත්තටම මේවායින් නෙමෙයි මේ ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වෙන්න. ආධ්‍යාත්මික පැත්තෙනුයි අපිට ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. මොකද ඒ දේවල් කරන්න එපා කියන්නේ ඒක භෞතිකව ඒ දේවල් කරලා ඊට වැඩිය අපිට ඇත්තටම ආධ්‍යාත්මික පැත්තෙන් ලොකු ප්‍රතිඵලයක් තියෙනවා. ඒ ආධ්‍යාත්මික ගුණය ගන්න නම් අපි අපේ හදවත මෛත්‍රියෙන් පිරෙන්න ඕන. එතකොට දැන් ද්වේෂ සහගත සිත් හැම වෙලාවෙම තියෙන දරුවන්ට ඒගොල්ලන්ගේ ස්වභාවය තමයි අර ඒ මෛත්‍රී සහගත සිත නැතුව හැමතිස්සෙම ප්‍රශ්න. මොකද මේ ස්වභාවය ඇත්තම කතා කරොත් අපි මේ චක්‍රය තුල යන දැන් මිනිස්සෙක් මේකෙන් අපි ප්‍රත්‍යක්ෂණ ස්වභාවය තියෙන සියලු දෙනා පිළිගන්නේ මේ සංසාර චක්‍රය තුල අපිට ඇත්තටම මේක තුල තියෙන්නේ අපේ අවිද්‍යාව මුලාව නිසා ඇතිවන ස්වභාවය. එතකොට අපිට මේක පේන්නේ නැහනේ. අපිට පේන්නේ මේක අපිට මේ ඉන්න ලෝකේ ඇත්ත කියලා. එතකොට මේ ලෝකේ ඇත්ත කියලා ස්වභාවයෙන්ම පිළිගන්න අපිට පේන්නෙම තව කෙනෙක්ගේ වැරද්දක්. එහෙම නැත්නම් තව කෙනෙක්ට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ විපාකයක්. ඉතින් මෙන්න මේ දේවල් විශේෂයෙන්ම මේ ප්‍රත්‍යක්ෂණ ස්වභාවය කියලා මම මේ මෙතන හඳුන්වන්නේ අපි හැමතිස්සෙම ද්වේෂ සහගත වෙනවා, වෛරය එනවා, ක්‍රෝධය එනවා, ඊර්ෂ්‍යාව වෙනවා, තව කෙනෙක් එක්ක තියෙන සම්බන්ධතාවයට බාහිරින් එන පුද්ගලයෙක් නිසා ඇතිවෙන දේවල් වෙනවා. මේ හැමදේම ඇත්තටම මේ ජීවත් වෙන ලෝකයේ තුල තියෙනවා. හැබැයි අපි ආධ්‍යාත්මයේ පැත්තට අඩිය තියෙනවා කියන්නේ අපිට පුළුවන් මේ ඇත්තටම මේ අවිද්‍යාව තුල ජීවත් වෙන ස්වභාවය අපි නිවැරදිව දකින්න පුළුවන් මාර්ගයට එන්න. එතකොට මේක ප්‍රශ්නයක් නෙමෙයි.
ප්‍රශ්න ගැටලු මුකුත් එන්නේ නැහැ. මොකද මේ බැඳීම් වල මේ ඇලෙන ස්වභාවය නිසා ගැටෙනවා කියන එක අමතක වෙනවා අපිට. මොකද අපි හිතන්නේ මේ ඇත්ත ජීවිතය තුළ අපි මේ අපිට මේක රංගනයක් කියලා පේන්නේ නැහනේ. නමුත් මේ අවබෝධය ගන්න ලේසි කතාවක් නෙමෙයි ඇත්තටම මේක. හැබැයි ඒකට ටච් කරන්න නම් අපේ හදවත මෛත්‍රියෙන් පිරෙන්න ඕන. කරුණාවන්ත හදවතක් තියෙන්න ඕන. එතකොට එහෙම වුණාම තමයි අර හැම දෙයක්ම හරිම ආදරණීයව මිනිස්සෙක්ගේ දිහා අපිට මොන ප්‍රශ්න ආවත් අපි එතන දකින්නේ බලන්නේ. එතකොට අපිට මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් ස්වභාව ධර්මයෙන්ම දෙනවා. අන්න ඒකට තමයි අපි ඇත්තටම මගේ මේ කාර්ය වෙන්නේ අන්න ඒක. මිනිසුන්ව අතරමං නොවි හරීම පාත් එකකට එන එක. එතකොට ඊළඟ ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ දැන් ගොඩක් අය දැන් කාලේ තියෙන හැටියට ගොඩක් අය විවාහය කියන එකට වැඩිය living together කියන concept එකට තමයි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ living together කියන එකයි විවාහය අතර මොන හරි වෙනසක් කියන්නේ එකට ඉන්නකොට තියෙන වෙනසක් විවාහය වුණාට පස්සේ වෙනස් වෙනවද නැත්නම් ඒ දෙන්න එකට ඉන්නකොට ඒ ගැටුම ඒ විදිහමනවද හොයාගන්න පුළුවන්. ඕක හොඳ කතාවක් පුතේ. දැන් ඒ living together ඉන්න concept එක අද ඊයේ තිබිච්ච එකක් නෙමෙයි. අපේ අයත අතීතෙත් තිබුණා. නමුත් අපි දැන් ඒ කතාවට එනකොට එකට ජීවත් වෙන ස්වභාවය තුල එක වහලක් යටට එනකොට අර මුලින් තිබිච්ච සෙනෙහස ආදරය මේවා paludu වෙන තැන් එනවා විවාහ කරගත්තට පස්සේ. මොකද මගේ කියන එක ඇවිල්ලානේ. නීතියෙන් බඳගෙන. එතකොට අර ස්වභාවයත් එක්ක අර වෙනදා තිබිච්ච පරිත්‍යාගය ආදරය ෂෙයාරින් කෙයාරින් ලවින් මේව මුකුත් නැතුව යනවා. අන්නේ ඒ දේවල් වෙන්නේ සමහර ඒවා ඇත්තටම කේන්දරේ පරීක්ෂා කරනකොට පැහැදිලිවම දකින්න පුළුවන් කරුණු. මොකද ආදරය කරන කාලේ වගේ නෙමෙයි එක වහලක් යටට ජීවිතේට එනකොට. ඒ වගේ නෙමෙයි කසාද බැන්දට පස්සේ දැන් ඒ concept එකෙන් කොයි ආකාරයකට ආවත් ඒ පිළිබඳව ඇති කරන ගැටලු තියෙනවා. අපි මේක අවබෝධ කරගෙන, ඒ කියන්නේ මේක ජන්මපත්‍රයෙන් පැහැදිලිවම දකින්න පුළුවන්. එතකොට මේක තුල ඒ ආධ්‍යාත්මික ගුණ වගාව අපේ හදවත් තුලට ආවොත් පුදුම සහගත මෛත්‍රී හදවත් වලින් පිරිච්ච ස්වභාවයක් එන්නේ. එතකොට ඒ පුද්ගලයා ඇත්තටම අර මේ ස්වභාව ධර්මයේ විසින්ම රකින්න පැත්ත එනවා. ඒකයි ඇත්තටම විය යුතු වෙන්නේ. එක මෙසේජ් එකක් දාන්න කුජ ශනි 12 නම් කොහොමද මිස්ටර්? ඔව්. කුජ ශනි 12ට ආවම ඒක ශනි මංගල යෝගය කුජ පෞම දෝෂය මේ දෙකම එකට ඇවිල්ලා තියෙනවා. ඇත්තටම මේකෙදි බලන්න ඕන පුතේ තමන්ගේ ජන්මපත්‍රයේ මේ විදිහට ආවනම් තමන්ගේ සහකරුගේ හෝ සහකාරියගේ ජන්මපත්‍රයත් මේක මේ දෝෂය කැපෙන්න ඕන. නැත්තම් මේ වගේ අයගේ ජන්මපත්‍රවල අකල් මරණ. දැන් අපි කියන්නේ අර හොරු ගෙනිච්ච වගේ කියලා. මේ හොඳට ඉන්නවා දැන් පුද්ගලිකව ඒ සහකාරියගේ හෝ සහකරුගේ ජන්මපත්‍රය විග්‍රහ කරනකොට යට කිසිම අකල් මරණයක් නැහැ. රෝග තත්ත්වයක් නැහැ. හැබැයි විවාහ වුණාට පස්සේ අන්න අර දෝෂයේ ෆ්‍රීකවන්සි ලෙවල් එක සමාන නැති වෙනකොට එයා තුල අර අකල් මරණයකට ගොදුරු වීම. එහෙම නැත්නම් අනියම් සම්බන්ධතාවයක් ඇතිවීම. මෙන්න මෙවැනි තත්ත්ව මතුවෙනවා. තව මොන හරි තියනවාද පුතේ ඔය ආපු දේවල්? ඔයගලන්ට ඕනම දෙයක් සම්බන්ධ වෙලා මට මේ ප්‍රශ්න අහන්න පුළුවන්. එතකොට තව ඇවිල්ලා තියෙන්නේ ඉතින් ඒගොල්ලන්ගේ පර්සනලි තව බලා ගන්න ඕන නම් එතකොට කොහොමද සම්බන්ධ කරගන්න පුළුවන්. දිනයක් වෙලාවක් වෙන් කරගන්න ඕනේ ප්‍රධාන වශයෙන්ම. ඊට පස්සේ ඔයගලන්ටත් පහසු මටත් පහසු වෙන දිනයක් වෙලාව වෙන් කරගෙන අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. මොකද ඒක තුල පුතේ මම කෙනෙක්ගේ කේන්දරයක් බලනකොට මම පැහැදිලිවම මගෙන් බලපු අය ඕන තරම් ඉන්නවා. ඔයගොල්ලෝ දන්නවා ඇති. ඒ අයට විනාඩි 10න් 15න් පැය භාගෙන් නෙමෙයි පැයක් හරි අරගෙන සම්පූර්ණම අතීතය දැන් තත්වය අනාගතය ලෙඩ රෝග විවාහය එතකොට තව ඔයගලන්ට අහන්න ඕන හැමදේම අහලා දැනගන්න පුළුවන්. අර මෙතනදී විශේෂ වෙන්නේ දැන් පුද්ගලික ජීවිතය කියන්නේ සිංගල් කෙනෙක් ඒක කපල් එකක් වෙනකොට ඒ විවාහය තුල ගැන අහනවා නම් අර ඒ දෙන්නගෙම එක අවශ්‍යයි. විවාහය කියන concept එකේදී ඒ දෙන්නගෙම ජන්මපත්‍ර අවශ්‍ය වෙනවා. ගොඩක් ඉතින් අය අහලා තියෙනවා මේ එතකොට පර්සනලි ඉන්න බැරි නම්
වුණොත් WhatsApp හරි call එකකින් හරි එහෙම සම්බන්ධ වෙන්න පුළුවන්. ඔව් පැහැදිලිවම ගොඩාක් පිටරට ඉන්න අය මාත් එක්ක සම්බන්ධ වෙන WhatsApp හරහා ඇත්තටම සම්පූර්ණ විස්තරයක් ඔයගලන්ට දැනගන්න පුළුවන්. දැන් අපි හිතමු විවාහ වෙලා ඉන්නේ. හැබැයි ගැටලු ගොඩක් තියෙනවා. මට කිසි කෙනෙක්ගේ ජන්ම පත්‍රයක මට ඔයගලන්ගේ ජීවිත කතාව ඔයගොල්ලෝ කියන්න අවශ්‍ය නැහැ. මමයි කියන්නේ. මමයි රීඩින් එක ඔයගලන්ට දෙන්නේ. මට අවශ්‍ය වෙන්නේ උපන් දිනය, උපන් වෙලාව, උපන් ස්ථානය. එතකොට ඉන් රීඩින් එකක් ඔයගලන්ට ගන්න පුළුවන්. ඒක සම්පූර්ණ විස්තරය. පැහැදිලිවම ඔයගලන්ගේ ජීවිතයේ එන ගැටලු ඒවට කොහොමද ඔයගොල්ලෝ කරන්න ඕන ප්‍රතිකර්ම අකුසල කර්මයක් ෂෙයා කරගන්න අපි ප්‍රතිකර්මයක් කරනවා. ඒ මොනවද ඒ කරන්න ඕන ප්‍රතිකර්ම? හැබැයි පුතේ මෙතනදී පැහැදිලිවම මට දෙයක් කියන්න අවශ්‍යයි. මම කිසිම කෙනෙක්ට ඒ දෙන ප්‍රතිකර්මය වෙන පැත්තකින් දෙන්නේ නැහැ. ඒක දෙන්නේ තමා තුළින්ම ගොඩනගා ගන්න ඕන. තමා තුළින්මයි මේ ශාන්තිය ඇති කරගන්න ඕන. ඒ ආධ්‍යාත්මික ගුණ වගාව තමයි මම ඔයගොල්ලන්ට දෙන්නේ. එතකොට ඕගොල්ලන්ට පුළුවන් ජීවිතේ සාර්ථක කරගන්න. මොකද එලවටත් මෙලවටත් වැඩදායී විදියට සැලසෙන ක්‍රමවේදය තමයි ඒක. අපි ජ්‍යොතිෂය කියන්නේ අවුරුදු 5000කට වැඩිය එහා ගිය ශාස්ත්‍රයක්. ඔව්. අපිට දැන් මංගලිකා දොඩම්ගොඩ කියන සහල දෙනවා කුජ ශනි සුකු රාහු 12 මිථුන කොයි වගේ කේන්දර සුදුසුද විභාගය. ඔව් ඒකෙදි පුතේ මේ සුදුසු කේන්දර ගැන අපිට කතා කරන්න බෑ එතනදී. අපිට ඒ ජන්ම පත්‍රය බලන්න ඕන. මොකද ඒ ග්‍රහයෝ ඒ විදියට පිහිටියා නම් ඇත්තට මේ දෝෂය කැපෙන විදියට දැන් ඒකේ කුජ ඉන්නවා, ශනි ඉන්නවා, සිකුරු ඉන්නවා. එතකොට කුජ මංගල කුජ බෞම දෝෂ, ශනි මංගල යෝග, කුජ සිකුරු අතිදාවන කාම යෝග මේවා එකතු වෙනකොට ඒ ග්‍රහයෝ වැඩි වෙන්න ඒ වගේ ග්‍රහ යෝග තත්ත්ව මත වෙනවා. ඒ කියන්නේ එක ග්‍රහයක ඒ රාශියේ ඉඳපු ස්වභාවය නෙමෙයි ඒ තව ද්වි සංයෝගයක් වෙනකොට ඒ දෙන්න ඉඳපු විදිය නෙමෙයි ග්‍රහය 3-4ක් එකතු වෙනකොට. ඉතින් මෙන්න මේ ස්වභාවය ඔයගලන්ට නිවැරදිව දැනගන්න පුළුවන්. අපි මේ ගැන ලොකු පරීක්ෂාවක් කරන්න ඕන. ඒ කියන්නේ ඒක කරන්නේ අපි ආධ්‍යාත්මික පැත්තට. දැන් මොන හරි අකුසල කර්මයන්නේ අපි ඒගල්ලා තියෙන්නේ. ඒ අකුසල කර්මයට ප්‍රතිකර්මය මොකක්ද? හුඟක් වෙලාවට දරුවා හම්බ වෙන්න කාලයක් ගිහිල්ලා. එහෙම අය ඉන්නව ඕන තරම්. ඒකටත් හේතු තියෙනවා. මොකද ඒ බෝධිසත්ව දරුවෙක් එන්න පෙරුම් පුරාගෙන ඉන්න දරුවෝ ඉන්නවා. හැබැයි ඒකට එන්න ඒගොල්ලන්ට මාර්ගය නැහැ. ඒ පාදක වෙන ස්වභාවය තුළ ඒ අම්මා තාත්තගේ මොකක් හරි ගැටලුවක් තියෙනවා. එතකොට මෙන්න මේවා හරියට දැනගෙන ඒ අවබෝධ කරගත්තට පස්සේ අපිට පුළුවන් ඒකට හරි ප්‍රතිකර්මය දෙන්න. තව අපිට ගැටලු යොමු කරලා තියෙනවද පුතේ? හරි. එතකොට අපි බලමු කෙනෙක්ගේ විවාහ ජීවිතයකදී එන ප්‍රශ්න. ඊළඟට අපි අපේ දරුවන්ව අපි නිවැරදි මාර්ගයක යවනවා නම් ඒක දෙමව්පියෝ සතු ලොකුම වගකීම. එතකොට ඒ මව් කුසේ ඉඳලා ඒ දරුවා බිහි කරන කම්ම සහ බිහි වුණාට පස්සේ ඒ දරුවගේ අධ්‍යාපනය ඊළඟට ඒ දරුවගේ ජීවිතේ එයාට ගැටෙන්න තියෙන ස්වභාවයන් මොනවද? මොකද ඒ දේවල් අපි හරියට දුන්නොත් තමයි ඒ දරුවගේ කායික වර්ධනය වගේම මානසික වර්ධනයත් ඇති කරන්න පුළුවන්. හරි. ඊළඟ ප්‍රෝග්‍රෑම් එකේදී අපිට ඔයගොල්ලෝ ප්‍රශ්න ඉදිරිපත් කරලා ඒවා තියන්න. අපි ඊළඟ ටොපික් එක විදිහට ඊළඟට එන්නේ මොකද්ද කියන එක අපි කමෙන්ට්ස් වලට බලමු. ඔව්. ඔයගොල්ලෝ වැඩිම ඊළඟට දැනගන්න කැමති මොන අංශයෙන් මොන දෙයක් ගැනද කියලා අපිට කමෙන්ට්ස් වල දාන්න. ඔව්. ඉතලා ඔයගොල්ලෝ කැමති කවදාද අපි ලයිව් වෙනවට කියන එක අපිට මෙසේජ් කරොත් අපි ඊළඟ ලයිව් එක ඔයගොල්ලන්ට ඉක්මනටම දැනුම් දෙන්න. ඔව්. එහෙනම් ඔක්කොටම තෙරුවන් සරණයි.